2026 පන්දුවාර 20 ලෝක කුසලානයේ 6 වන තරඟය B කාණ්ඩයේ යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා අයර්ලන්තය අතර කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. කාසියේ වාසී දිනු අයර්ලන්ත නායකයා පළමුව පන්දු යැවීමට තීරණය කළා. තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් දැවි ලකුණු 163ක් රැස් කිරීමට සමත් වුණා. ලකුණු රැස් කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් පන්දු 43කදී ලකුණු 56ක් හා කමිදු මෙන්ඩිස් පන්දු 19කදී වේගවත් ලකුණු 44ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී අයර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් ජෝර්ජ් ඩොක්රෙල් ලකුණු 17කට කඩුළු 2ක් දවා ගැනීමට සමත් වුණා. ජයග්‍රහණය සඳහා ලකුණු 164ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවි ලකුණු 143ක් පමණයි රැස් කළේ. ලකුණු රැස් කිරීමේදී අයර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් රෝස් සඩයිර් පන්දු 23කදී ලකුණු 34ක් හා හැරි ටෙක්ට පන්දු 34කදී ලකුණු 40ක් රැස් කිරීමට සමත් වුණා. කඩුළු ලබා ගැනීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිදු හසරංග ලකුණු 25කට කඩුළු 3ක් හා මහීස් තීක්ෂණ ලකුණු 23කට කඩුළු 3ක් හා මතීෂ පතිරණ ලකුණු 26කට කඩුළු 2ක් දවා ගැනීමට සමත් වුණා. කෙසේ වුවත් අවසානයේ තරඟය ලකුණු 20කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඉතින් 2026 පන්දුවාර 20 ලෝක කුසලානය වගේම තවත් ක්‍රීඩා තොරතුරු නැරඹීමට දිනුවා ස්පෝර්ට්ස් YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර අදම එකතු වෙන්න.